අපේ රටට ශ්‍රී ලංකා කියන නම ලැබුණේ කවදාද කියලා ඔබ දන්නවද? ඊට කලින් තිබුණේ මොන නමද? ඔයාගේ ජීවිතයේ චිත්‍රපටයක් නම් ඒකේ අධ්‍යක්ෂක ඔයා. දුක්බර දර්ශන ටිකක් තිබුණට ඒක සතුටුදායක අවසානයක් තියෙන එකක් කරගන්න. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව කියන්නේ නැවක සුක්කානම වගේ. ඒක පොඩි වුණාට මුළු නැවම පාලනය කරන්නේ ඒකෙන්. අලුත් අදහසක් කියන්නේ අලුතෙන් හදපු යතුරක් වගේ. ඒකෙන් ඔයාට කලින් ඇරගන්න බැරි වුණු දොරක් ඇරගන්න පුළුවන්. කෝ මේ ගෙදර මිනිස්සු දන්නේ නැද්ද මට උදේම කන්න ඕනේ කියලා? මම මේ කාරුණිකව ඉල්ලන්නේ හිරු ටීවී එකකින්. අපේ ලංකාවේ මේ වෙනකොට සුවහසක් කොල්ල කිල්ලොන්ගේ එකම එක පරමාර්ථයයි තියෙන්නේ. කරුණාකරලා අපිට ආයේ බෙන්ටෙන් දෙනවද? උසල පොලේ ගන්න. මම තෝ දැනගනින් තෝගේ බෙල්ල කනවා කියලා. වැඩ පරයා. ඔබ බඩපත්. මං කොහොමද මනින්නේ? බෙල්ල කනවා කියපන්. බෙල්ල කනවා, මරනවා, කොටනවා. ඉවරයි. දැන් ඇති. ඉංගලෙන් බැලලා ඉවරයි. දැන් ඉංග්‍රීසියෙන් බයින්න තෝජා. bloody rascal. I hit the bug. I hot the bug. උඹ දැනගනින්. මට පොඩ ඉංග්‍රීසි ඉගෙන උඹ හින්දියෙන් जब 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 प्यार किसी से होता है दिल देख देखो फिर वही दिन लाया हूं मत हिंदी වෙරනවා උඹ කියපන් දෙමළෙන් බැන அடேய் அட பாவி அட 30 போடு பல்ல வவுத்துக்கு போடு எடுக்குறது என்ன படுது பொடி வள்ளங்கடே ஹட்டி முட்டி வீகி பெனி ஹட்டி ஹட்டி அனுப்புன புன்சி வச்சி போ வேலி அடே வெட்டி வெட்டி வலடலா ஹட்டி முட்டி அடே வஹல புன்சி வச்சி போ பொடி வள்ளங்கடே ஹட்டி முட்டி வீகி பெனி ஹட்டி ஹட்டி அனுப்புன புன்சி வச்சி போ මේ බලහන් මුගේ නහය කැලණි ගඟ වගේ කොයි වෙලාවෙත් ගලනවා. මුගේ ජීවිතේම හොටු ගොඩක්. ඒ බලන්න. මම හදපු සීගිරි ගලේ ලස්සන. මේ බලන්න. මම හදපු සීගිරි ගලේ ලස්සන. හයි මගේ රත්තරන් යාළුවනේ. ඔයාලට කොහොමද? මම හඳේ ඉඳන් කොත්තු හදනවා. උබලත් වරෙන් හදට වෙව්ඩෝ මගේ කොත්තු කන්න. එන්න එන්න රසම රස වඩේ. නිකන් උඩ පහළ යන එකේ ලයික් එකක් කමෙන්ට් එකක් ෆ්ලව් එකක් දාගෙනම යන්න හොදේ. අපිත් මෙහෙම හිටියට හොද පොරවල් තමයි. එන්න එන්න රසම රස වඩේ. ආයුබෝවන්. අද අපි කුඹුරට ආවා. හරිම සතුටුයි. ආයුබෝවන්. මේ බලන්න අපේ ගමේ කුඹුරු වල සිරියාව. සුබ සන්ධ්‍යාවක් මේ සියලුම සමීක්ෂණ වාර්තා. හේ හිරු තොපිලගේ අර ජරා ටෙලි නාට්‍ය නවත්තලා අපිට බෙන්ටෙන් දාපියව යකෝ. විට කණ එකේ ආතල් එක දන්නේ කණ එකා විතරයි නංගි. නෙද්දකින් පඩික්කම. රාවණ. යන ගමන් මට කමියුනිකේෂන් එකෙන් රීලෝඩ් එකක් දාගෙන යනවද බං? ඔය පැනල් කාරයෝ නිසා මට දැන් ඔළුව දාන්නත් බෑ. ඔළුව නැහැ කියන්න තමයි. ඒ කිල් උස්සන්න එපා බං. මං කිල්ලිස්සුවේ නෑ බං. ඔබ දැන් මගේ කිල් 3ක්ම ඉස්සුවා. ෆ්‍රී ෆයර් ගහන උන් මේ යුද්ධයට ඇවිල්ලා. ෆ්‍රී ෆයර් ගහනවා වගේ මේක ගහන්න බෑ බං. මුන් හිතන් ඉන්නේ පට්ට ලේසි කියලා. ඕකගේ ඔළුවට ගහපන් යකෝ. මාව අල්ලපන් වරෙන්. අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ. sunlight red විට කණ එකේ ආතල් එක දන්නේ කණ එකා විතරයි නංගි. නෙද්දකින් පඩික්කම.